අද අපි කියන්නේ යන්නේ ලන්ඩන් වල හැදිච්ච පොෂ් කොල්ලෙක්ට කැලේකට යන්න ඕන හැටි. මේ කතාවේ කොටසක් ඔයාලා හොඳටම දන්නවා. අද අපි කියන්න යන්නේ ඒක නොදන්න කොටස ගැන. මේ කතාව පටන් ගන්නේ ඕස්ට්‍රේලියාවේ ඉපදුන අම්බ යාළුවෝ දෙන්නෙක්ගෙන්. මේක වෙන්නේ හරියටම 1969. මේ දෙන්නගේ නම් තමයි පළවෙනි එක්කෙනා ඇන්තනි, දෙවෙනි එක්කෙනා ජෝන්. එතකොට මේගොල්ලෝ එනවා ලන්ඩන් වලට ඉගෙන ගන්න. සාමාන්‍ය රටකට අලුතෙන් ආවම මුලින්ම කරන්න යන්නේ shopping යන්න. මේ පැත්ත පොඩ්ඩක් බලන්න යනවනේ. මෙන්න මේ දෙන්න මේ පැත්ත ගැන පොඩි අයිඩියා එකක් ගන්න පොඩි රවුමක් ගන්න යනවා. ඔන්න ඒගොල්ලෝ ලන්ඩන් වල ඇවිදදී හැරොට්ස් කියන world famous ඩිපාර්ට්මන්ට් ස්ටෝර් එකට යනවා. ඒගොල්ලෝ යනවා ෆර්නිචර්ස් වගේක් බලන්න ඇතුළට. ඒ ස්ටෝර් එක ඇතුලේ පොඩි සූ එකකුත් තියෙනවා. ඒ සූ එක ඇතුලේ ගොඩාක් කැලේ සත්තු ඉන්නවා විකුණන්න. ඉතින් මේගොල්ලෝ දකිනවා හරිම හොරතල් චූටි සිංහ පැටව දෙන්නෙක් ඉන්නවා. හැබැයි මේ වෙලාවෙදිම එක්කෙනෙක් මෙයාලගේ පැත්තට ඇවිල්ලා පොඩි හිනාවක් දාලා තියෙනවා. ඉතින් ඒකෙන්ද මේ චූටි කොල්ලට හිත යනවා ඇන්තනිටයි ජෝන්ටයි. ඇත්තට මෙයාලා විස්තර කරන විදිහට එයාලට එතනින් එන්න හිතුනේ නෑ. ඉතින් අන්තිමට වෙන කිසිම දෙයක් හිතන්න නැතුව ඩොලර් 4000ක් දීලා මෙයාව අරගෙන තියෙනවා. 1969 ඩොලර් 4000ක් කියන්නේ හරි ලොකු ගාණක්. මං හිතන්නේ මේ කොල්ලෝ දෙන්නට සල්ලි තියෙන්නේ නැති. නැත්නම් ඉතින් සිංහෙක් ගන්න හිතෙන්නේ නැහනේ. හැබැයි මේ කට්ටිය මේ සිංහ පැටිය දැක්ක ගමන් ගත්තා. හැබැයි මෙයාලට වෙන මුකුත් ඒ වෙලාවේ හිතුන්නේ නැහැ. මොකද ලන්ඩන් වල ඒ වෙනකොටත් අපේ වගේ ඉඩම් තියෙන, වතු තියෙන, මිදුල් තියෙන ගෙවල් නෙමෙයි තිබ්බේ. හුඟක් තිබ්බේ ඇපාර්ට්මන්ට් බිල්ඩින් වල. මේ බිල්ඩින් එකක් ඇතුළේ තියෙන ඇපාර්ට්මන්ට් එකට තමයි මුලින්ම මේ සිංහ පැටිය අරගෙන ආවේ. ඉතින් ඒගොල්ලෝ ඉන්න ඇපාර්ට්මන්ට් එකේ යට තියෙන ෆර්නිචර් ෂොප් එක. ඊටත් යට බේස්මන්ට් එකේ මේගොල්ලන්ට මේ සිංහ පැටියව තියාගන්න අවසර හම්බ වෙනවා. මෙයාගේ නම තමයි ක්‍රිස්ටි. අද කතාව සම්පූර්ණ දිග ඇරෙන්නේ ක්‍රිස්ටියන් කියන සිංහ පැටියක වටේ තමයි. ඉතින් මේ ක්‍රිස්ටියන් හරිම හොරතල් සිංහ පැටියෙක්. ඒගොල්ලෝ බේස්මන්ට් එකේ එහාට යනවා මෙහාට යනවා හැංගි මුත්තම් කරනවා මේ සස්සේ රින්ගනවා හරිම හොරතලයට හැදෙනවා. ඉතින් කලින් කිව්වනේ මේ කියන්නේ යන්නේ පොෂ් කොල්ලෙක් ගැන කියලා. එයාට අවශ්‍ය ටොයිස් ගෙනත් දෙනවා. හැබැයි තප්පරය යන්නේ ටොයිස් ටික ඉවරයි. තව වේවැල් වලින් ගොතපු බාස්කට් අරෝමේව ගෙනත් දෙනවා. ඒවත් ඉතින් ඔළුවේ දාගෙන එහාට යනවා මෙහාට යනවා හරිම හොරතලයට ඉන්නවා. මේ වේවැල් බාස්කට් එක තමයි මෙයාගේ ආසම සෙල්ලම් බඩුව වෙලා තියෙන්නේ. ඉතින් මේ සිංහ පැටියට වටේ පිටේ ආදරයත් නොඩුව හම්බ වෙනවා මෙයාගේ හොරතලයට. ඔය දන්නවද ළඟ තියපු රෙස්ටුරන්ට් එකේ මෙයාට ස්ටේක් එහෙමත් හම්බෙලා තියෙනවා කන්න. ඒ කියන්නේ ඒකේ චෙෆ් නිකමුත් නෙමෙයි අල්ලලා තියෙන හොඳම තැන හරිද? චෙෆ් තමයි හැමදාම හවසට ඇවිල්ලා මෙයත් එක්ක පොඩි කාලයක් ගත කරලා කන්න දීලා යනවා. ඉතින් කෑමේ බීමේ තඩුවක් නැහැ. හැබැයි මෙයාගේ අයිතිකාරයෝ දෙන්නට ඒ වෙලාවෙම දන්නවලු සිංහෙක් බලා ගන්න එක සෙල්ලමක් නෙමෙයි කියලා. ඉතින් මේගොල්ලන්ගේ යාළුවෙක් යාළුවෙක් වෙන ඩෙරෙක් කියලා ෆොටෝග්‍රාෆර් කෙනෙක් මේගොල්ලන්ට එක්ක එකතු වෙනවා. ජෝන්ට ඇන්තනීට ඕන වෙනවා ඊස්ටර් සන්ඩේ එකට ෆොටෝ ෂූට් එකක් කරන්න. ඉතින් මේ ක්‍රිස්ටේන්ගේ පළවෙනි ඊස්ටර් ගැන ඒගොල්ලන්ට අයිඩියා එකක් එනවා. ඔවුන් බිත්තර වලින් මොන හරි කරනවා. ඊට පස්සේ හිතනවා පොඩි කුකුල් පැටව අරගෙන අපි ෂූට් එකක් කරමු කියලා. සිංහ පැටියෙක් ළඟ කුකුල් පැටව දාන්න ඒ වුණාට ඒ ෆොටෝ ෂූට් එක සෑහෙන ලස්සනට වෙනවා. මෙයා එයාලත් එක්ක සෙල්ලම් කරනවා. ඒක තමයි කියන්නේ සිංහෙක් වුණත් මිනිස්සු එක්ක හරි කොහේ හරි කාත් එක්ක හරි වෙන වර්ගයක් එක්ක හැදුනොත් එයාලගේ චරිත ලක්ෂණ සාමාන්‍යයෙන් වෙනස් වෙනවා. හැබැයි අමතක කරන්න එපා. සිංහය සිංහයම තමයි. ටික කාලයක් යනවා ජෝන්ට ඇන්තනීට තේරෙනවා මෙයා හිතුවට වැඩි ඉක්මනට හැදෙනවා කියලා. ඉතින් ඒකේ ඉඳම මේගොල්ලන්ට ඕන උනා ක්‍රිස්ටියන්ට සෙල්ලම් කරන්න තැනක් දෙන්න. කොහෙද ඉතින් ලන්ඩන් වල එහෙම තැනක්? මේක ටවුන් එකන්නේ. හරිම කාර්යබහුල පැත්තක්. ඉතින් වෙලාවට ඒගොල්ලන්ගේ ළඟම තිබ්බ චර්ච් එකේ ළඟ පිට්ටනියක් තිබිලා තියෙනවා. චර්ච් එකට අයිති. ඉතින් මේකේ ඉන්න ෆාදර් මෙයාලට ඇවිල්ලා සෙල්ලම් කරලා ඉඩ දීලා තියෙනවා. හැබැයි පළවෙනි දවසම ක්‍රිස්ටියන් දක්ෂ වෙනවා මේ ෆාදර්ගේ හිත දිනා ගන්න. මොකද මෙයා හරිම ප්ලේෆුල්. මෙහෙට දුවනවා මෙහෙට දුවනවා ඉන්න අයට ග්‍රීට් කරනවා. මේ සෙල්ලම් කරන විදිය දැක්කම කාටවත් බෑ කියන්න බැරි වුණා. ඉතින් ඔන්න ජෝන්ටයි ඇන්තනීටයි පොඩි ළමයෙක් හදනවා වගේ තමයි හොඳටම වැඩ. මේ වැඩ හින්දම මෙයාලා කියනවා ක්ලීනින් ලේඩි කෙනෙක් මෙයාලගේ උදව්වට. ඉතින් මේ පුංචි සිංහ පැටියට ඒ ක්ලීනින් ලේඩිගේ තියෙන මොප් ඩස්ටර්ස් තමයි එයාගේ ටොයිස් ටික වෙන්නේ. ඉතින් ඔහොම කාලයක් යද්දී හැමෝටම නොදැනී ක්‍රිස්ටියන් හරියට ලොකු වෙනවා. ඒ කියන්නේ මෙයාගේ බර මාස 8ට රාත්තල් 160ක් වෙනවා. හැබැයි මේ කාලේ වෙනකොට එයාලා තදින්ම දැනෙන්න ගත්ත මෙයාව කන්ට්‍රෝල් කරන්න බෑ. මොකද මෙයා එච්චර ප්ලේෆුල්. මෙයාට ඉඩ ඕනේ. මෙයාට කැම්බීම හුඟක් ඕනේ. ඉතින් ඔය අතරේදී අර ෆර්නිචර් ෂොප් එකට එනවා කස්ටමර් කෙනෙක්. ඉතින් ඒ කස්ටමර් ගාව තිබිලා වැටෙනවා ලෙදර් බෙල්ට් එකක්. ඒක දුවලා ගිහින් ක්‍රිස්ටියන් අල්ලගන්නවා. මේක ජෝනු ඇන්තනී දැක්කට පස්සේ දැන් කස්ටමර් කෙනෙක්ගේ බෙල්ට් එකක් ගත්තාම අරන් දෙන්න එපා. මෙයාලා ලං වෙනවා. මෙන්න මෙතනදි තමයි සිංහය කියලා පෙන්වන අවස්ථාවක් වෙන්නේ. මෙයාට ගොරවනවා. ගොරවන වෙලාවේ ජෝනු ඇන්තනී තීරණය කරනවා දැන් ටික මෙයා ඇත්ත සිංහයෙක්ගේ ගති ලක්ෂණ පෙන්වන්න එනවා කියලා. ඒගොල්ලන්ට තවදුරටත් එයාගේ බාරේ ඉන්න අමාරුයි කියලා ඒගොල්ලන්ට තේරෙනවා. කොහොම වුණත් ජෝනු ඇන්තනී මුලින් ඉඳන්ම කැමති වුණේ නැහැ මෙයාව සූ එකකටවත් පොඩ්ඩක් කොටු කරලා තියෙන තරකට දාන්න. එයාලා මෙන්න මේ නිසා මෙයාට හොඳම මිස්තුමක් හොයන්න තීරණය කරා.
ඉතින් මෙන්න මේ කාලෙදිම ක්‍රිස්ටියන්ගේ වාසනාවට මෙන්න මේ ෆර්නිචර් ෂොප් එකට එනවා. ඒ කාලේ ලන්ඩන් වල සුප්‍රසිද්ධ නළුවෙකු ගිහියෙකු. ඉතින් මේ නළුවයි නිලියයි ඒ කාලේ ප්‍රසිද්ධ වෙලා තියෙනවා මේ සිංහ දේනුවකගේ ෆිල්ම් එකක් කරලා. එයාලගෙන් අහනවා අපිට මොනවද කරන්න පුළුවන්. අම්මයි තාත්තගේ නම් පරම්පරා පහක්ම කූඩුවල හැදුණු සත්. ඉතින් ජෝන් වැන්තන එක හෙලා හිටිය එක තැනක මෙයාලා කවදාවත් මෙයාව කූඩුවකට දාන්නේ නැහැ කියලා. ඒ වෙලාවේදී තමයි ජෝර්ජ් කරලියට එන්නේ. ඉතින් මේ නළුවා නිලියයි ඒගොල්ලෝ රඟපාපු අර ෆිල්ම් එකේ එල්සා කියන සිංහ පැටියාව අරගෙන තියෙන්නේ මේ ෆිල්ම් එකට රඟපාන මේ සම්බන්ධව වැඩ කරන ජෝර්ජ්ගෙන්. ජෝර්ජ් ඇවිල්ලා මේ වෙනකොට සිංහයොත් එක්ක වැඩ කරන ඒ ගැන දන්න කෙනෙක්. ඉතින් මේ ජෝර්ජ්ගෙන් මේගොල්ලන් දැනගන්නවා මේ සිංහ පැටියාව කෙන්යා වලට යවන්න පුළුවන් කියලා. මෙන්න මේ වෙලාවේ ඉඳන් මෙයාලා කෙන්යාවේ රජයත් එක්ක ගනුදෙනු කරනවා. ලියනවා, ඊමේල් යවනවා. ක්‍රිස්ටේන්ව ඒ තැනට අඳුන් වල දෙන්න පුළුවන්කමක් තියෙනවද කියලා. ඉතින් එකපාර අවසර හම්බෙන්නේ නෑනේ. මේ අතරදී මෙයා තව ටිකක් ලොකු වෙන හින්දා අර නළුවයි නිලියයි අවස්ථාවක් දෙන මුලට කම්පවුන්ඩ් එකක් දෙනවා. මේ සිංහ පැටියව දාලා තියාගන්න පුළුවන්. ඒ අතරදී මෙන්න මේ කාලේදී ඒගොල්ලන්ට ජොබ් එකෙන් අයින් වෙන්නත් වෙනවා. පුදුම කැපකිරීමක් නේද? මේ අතරේදී තාමත් අර කෙන්යාවේ ගනුදෙනු වෙනවා. හැබැයි මෙයාලා සුභාරංචියක් නක් එන්නේ නැහැ. ඉතින් මේ ජෝනුයි ඇන්තනීටත් වෙන කිසිම වැඩක් නෑ මෙයාව බලාගන්න කැරෙන්න. මේගොල්ලන් එතනටම ගිහිල්ලා එතනම පදිංචි වෙනවට පොඩි කාලෙකට. ඉතින් මෙහෙම යනකොට එයා තව ලොකු වෙනවා. වැටවල් වලින් නැගලා පායන්න හදනවා. මෙයාව කන්ට්‍රෝල් කරන්න කොහොමටවත් බෑ. ඊට පස්සේ ජෝනි වැන්තුනේ කරන්න තමන්ගෙන් යාළුවෝ කට්ටියත් එකතු වෙලා තව අර ගහපු වැටටත් උඩින් දම්වැල් ටිකක් හැදලා මෙයාව කන්ට්‍රෝල් කරන්න බලනවා. ඉතින් මෙන්න මෙහෙම කාලයක්දී ඔන්න මාස 3කට පස්සේ කෙන්යා රජේ මේගොල්ලන්ට ලියනවා හරි එහෙනම් අපි මේ වැඩේ කරමු. ක්‍රිස්ටියන්ව අරන් එන්න කෙන්යා වලට එහෙනම් කියලා. මේ හැම වැඩකටම ජෝර්ජ් උදව් කරා. මොකද ජෝර්ජ්ගේ ඒ වෙනකොටත් කෙන්යාවේ ප්ලේස් එකක් තිබ්බ මේ වගේ මග ඇරුණු සිංහයෝ අනාතුණු සිංහයෝ බලා ගන්න. ඉතින් පැය 15ක ෆ්ලයිට් එකකින් පස්සේ කෙන්යාවට යනවා මෙන්න මේ කට්ටිය. ඉතින් කෙන්යාවල ඉඳලා සතපුම් 200ක් දුර මේගොල්ලන්ට යන්න වෙනවා මේ කෝර කියන වනාරක්ෂිතයේ ගාවට. ඉතින් මේ යන අතරතුරේ ලස්සන කතාවක් තියෙන මේක හරිම වටිනවා. දැන් ඔය ජෝර්ජ් ඇවිල්ලා සිංහයත් එක්ක වැඩ කරන කෙනෙක් නේ. මෙයාලා යන්නේ ජිප් 3ක වගේ දාගෙන යනවා. යන අතරතුරේදී මං හිතන්නේ ක්‍රිස්ටියන්ට උමනා වෙනවා පොඩි වැඩේ කරන්න එළියට යන්න. පොඩ්ඩක් එළියට යන්න. හරිද? ඉතින් එළියට යන්න උමනා වුණාම ජෝර්ජ් කියනවා නෑ නෑ අතාරින්න නම් එපා මෙයා පැනලා දුවාවි කියලා. ජෝනු ඇන්තනි කිව්වා නෑ නෑ මෙයා යන්නේ නෑ අපි දාලා බලමු. කොහොම හරි ක්‍රිස්ටියන් එළියට දැම්මා පටියක්වත් බෙල්ලේ නැතුව. කොහොම හරි ජෝර්ජ්ුත් පුදුම වුණා මෙන්න මෙතන උන වැඩේට. ඉතින් මේ ක්‍රිස්ටියන් වැඩේ කරලා ඉවරනාට පස්සේ කතා කරපු ගමන් මේ වෙලේ ජීප් එකට නැග්ගා. ජෝර්ජ් බැලුවා එයා අච්චරත් සිංහයොත් එක්ක ඉඳලා මෙහෙම කොහොමද මෙයාලා පුරුදු කරේ කියලා. සිංහේ කීලා වෙන. කොහොම හරි සතුමුන් 200ක් ගෙවලා දීර්ඝ ගමනකට පස්සේ ජෝර්ජ්ගේ ප්ලේස් එකට ස්පොට් එකට මෙයාලා කට්ටියම එනවා. මෙන්න මෙතන ඉඳන් තමයි ක්‍රිස්ටියන්ගේ තනිකර ජීවිතේ වෙනස් වෙන්නේ. මොකද මේ යන තැන තමයි එයාගේ ඉතුරු ජීවිත කාලය යට ගෙවන්න වෙන්නේ. හරි මොහොතල් ළමෙක් මෙයා. කොහොමද කැලේ තනියම කියලා සවල් වෙන්නේ? කෑම හොයාගන්න දන්නේ නැහැ. අදුම ගානේ සත්තු වඳුරන්නේවත් නැහැ. මොකද මෙයා ඉඳලා තියෙන්නේ එයා සිංහෙක් කියලාවත් දන්නේ නැහැ. එයා හිතලා ඇති ලෝකේ ඉන්න එකම සිංහයා කියලා නේද? ඉතින් ඒ වගේ කෙනෙක්ව වනයට කැලේට පුරුදු කරනවා කියන්නේ ඉතාමත් අභියෝගාත්මක දෙයක්. ඒ වෙනකොට ජෝර්ජ් ගාව සිංහයෝ හිටියා. අනාථ වෙලා පුතුවාලු වුණ සිංහයෝ හොඳ කරපු ඒ වගේ කට්ටියක් හිටියා. එතන හිටපු එක සිංහෙක් තමයි බෝයි කියන්නේ. ඉතින් මේ බෝයි කියන්නේ කැලේ සිංහෙක්. ඊට අමතරව එතන පොඩි පොඩි සිංහ පැටවුනුත් එඳලා තියෙනවා. මෙන්න මේ වෙලාවේදී පළවෙනි ප්‍රයත්නය තමයි ජෝර්ජ්ට උමනා වුණා ක්‍රිස්ටියන්ව මේ බෝයි එක්ක යාළු කරවන්න. මොකද ක්‍රිස්ටියන්ට කිසිම දැනීමක් තිබ්බේ නැහැ මේ කැලේක කොහොමද ජීවත් වෙන්නේ කියලා. බෝයි ඇවිල්ලා මේ කැලේ හැදුණු සිංහෙක්නේ. ඒක එයා තරුණ කට්ටිය. කොහොමද පිරිමි සිංහයොත් එක්ක ලොකු ප්‍රශ්න වෙනවා. මේ විදියටම ක්‍රිස්ටියන් ලං වුණ ගමන් බෝයි ගොරවන්න ගත්තා. එයාට ඇටැක් කරන්න වගේ එන්න ගත්තා. ඉතින් මේ එංගලන්තේ හිටපු මේ පොෂ් පොරට ඕක තේරෙන් ගන්න බෑ. මෙයා දුවල ගිහිල්ලා ඇන්තනීගේ ජෝන්ගේ පිටිපස්සේ හැංගෙන්න ගත්තා. පළවෙනි මුණ ගැහිම හිතුව තරම් වර්ස් උනේ නෑ. ජෝර්ජ්ටයි ජෝන්ට ඇන්තනීට ලොකු විශ්වාසයක් තිබ්බ බෝයි කොහොම හරි පැත්ත හැරිලා මෙයාට එක යාළුවකමක් ඇති කරගෙන ඉවි කියලා. ටික දවසක් කොහොම යද්දී මේ දෙන්නව මූණට මූණ හම්බ කරනවා. එතනදී අර බෝයි හින්න හයියෙන් සද්ද දාගෙන පොර කන්න ගන්නවා. ඒ වුණාට ක්‍රිස්ටියන් මොනවා වුණත් සිංහෙක්නේ. එයා ගැඟ ඇතුළෙන්ම එනවා. එයා අනිත් පැත්ත හැරිලා අරයට බයයි කියලා පෙන්නනවා. ඒ කිව්වා වගේම බෝයි දැනගත්තා මේ ආදයත් එක්ක මම රණ්ඩුවට යන්න ඕනේ නෑ මේ පොඩි කොල්ලෙක් කියලා. කොහොම හරි මෙන්න මේ විදියට මෙයාගේ යාළුකම හැදෙන්න පටන් ගත්තා.
ඕමාරි බෝයිට උනේ මේ ටවුන් එකෙන් අප කොල්ලට දේවල් උගන්නන්න දැන් වතුර බොන විදි උගන්න අන්නන්න කිමුලයින්න අනරඉන්න පුතේ කිමුට ඔය වගේ දෙයක් නෑ මෙතන වෙන්නේ. ඉතින්ම මේ ක්‍රිස්ටේන් එදා කෙන්යා ඇවිල්ලා නිදාගත්තේ කොට්ටෙකුයි මෙට්ටෙකුයි උඩ ඇන්තනි ජෝනුයි එක්ක. හැබැයි අනිත් සිංහේ ඕක දැක්කම මේ හාදය ගන්නවත් නෑ පැත්තකට. මේ මොන මේ වුණ අවමානයක්ද කියලා කියනවා. යනකොට ක්‍රිස්ටේන්ට බෝයි නැතුවම බැරි වෙනවා. මොකද මෙයා තමයි දන්න එකම සිංහයා මෙයාත් එක්ක ඉන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මේ දෙන්න දඩේ මේ යනවා ටිකක් දුරවල් වලට ගිහිල්ලා එනවා. ටිකක් අර ජෝන් ගෙනුයි ඇන්තනිගෙනි පොඩක් ඈත් වෙලා බෝයි එක්ක කාලය ගත කරනවා. මේ අතරේ ජෝනු ඇන්තනීට යන්න වෙනවා. මොකද හැම වෙලේම මේ මිනිස්සුගේ වැඩ දාලා ඔය කෙන්නවට වල ඉන්න බෑනේ. කොහොම හරි ජෝර්ජ්ගේ අතට බාර දීලා ජෝනු ඇන්තනී යනවා ආපහු ඉංග්ලන්ඩ් වලට. ඉතින් අර දෙන්න යන පාරේ ක්‍රිස්ටියනුත් පොඩි දුරක් ඇවිල්ලා තියෙන මෙගලගේ වාහනේ පස්සේ. මොන වුණත් හදපු දෙන්නනේ ඉතින් මෙයාට පොඩි දුකක් තියෙන්නේ නැති. ඒ වුණාට දැන් කොහොමද බෝයි සෙට් වෙලා ඉන්නේ? අර කිව්වාගේ බෝයි එක දඩේම යනවා, ටෙරිටරි හොයාගෙන යනවා. ඔය වගේ වැඩ ටිකක් මේ අතර වුණා. මෙන්න මේ අතරේ තමයි බෝයිට තුවාල වෙන්නේ. ඒ කියන්නේ වෙනත් පැත්තෙන් ආපු සිංහෙක් එක්ක පොඩි සටනක් කියලා මෙයාට හොඳටම තුවාල වෙනවා. ඉතින් බෝයිට මේ ආවතේවකම් කරන්නේ ජෝර්ජ්ගේ ඇසිස්ටන්ට් හෙන්රි. මෙහෙම කාලයක් යනකොට මෙයාගේ තුවාල ටිකක් හොඳ වෙගෙන එනවා. හැබැයි සිංහය කියන්නේ සිංහෙම කියන්න හොඳ උදාහරණය තමයි මේක. මෙන්න මේ වෙලාවේ ජෝර්ජ් එනවා. ජෝර්ජ් එනකොට දකිනවා බෝයිගේ කටේ හෙන්රිව ඉන්නවා. මේ වෙලාවේ ජෝර්ජ්ට කරගන්න වෙන කිසිම දෙයක් නැහැ. එයාගේ තුවක්කුව ගන්නව වෙඩි තියෙනවා. ඒ වෙලාවේ බෝයිත් නැති වුණා. හෙන්රිටත් ජීවිතය අතාරින්න වුණා. මේකේ දුකම කතාව ක්‍රිස්ටේන් ආපහු තනි වුණා. ඉතින් ඇත්තටම සිංහෙක් වුණාට අමුතු ගති තිබ්බ සතෙක් විදිහට මම දකිනවා. බෝයි වලල්ලපු තැන මෙයා ගිහිල්ලා වාඩි වෙලා ඉන්නලු දුකින්. ඉතින් මෙතන හෙන්රිගෙන් පස්සේ ඇසිස්ටන්ට් විදියට එන්නේ ටෝනි. ඉතින් මෙන්න මේ විදිහට ක්‍රිස්ටේන් එයාගේ ජීවිතේ අමාරුම කාලෙ ටික පහු කරගෙන එයා කැලේට හිමින් හුරු වෙනවා. දැන් මෙහෙම කාලයක් ගත වෙන අවුරුද්දක් විතර ගත වෙනවා. ඒ වෙනකොටත් ක්‍රිස්ටේන්ට පවුලක් එහෙම ඉන්නවා. කොහොම හරි අවුරුද්දක් අර කිව්වාගේම ගත වුණාට පස්සේ ජෝන්ටයි ඇන්තනීටයි මෙයාගේ ප්‍රෝග්‍රස් එක බලන්න ඕන වෙනවා. ඒ වෙනකොටත් එනකොට ජෝර්ජ් ඉඳලා එයාගේ පවුලේ කට්ටියම කිව්වා යන්න එපා දැන් කැලේට හුරු වෙලා ඉවරයි. ඔයාට හානියක් වෙයි ඔය වැඩේ කරන්න එපා කියලා. ඒ ජෝනු ඇන්තනී දන්නේ තමන්ගේ ළමයා ගැන. එයානේ පොඩි කාලේ හැදුවේ. හැබැයි වැඩි විශ්වාසයක් තිබිලා නැහැ ක්‍රිස්ටියන් මෙගලව අඳුරගන්නේ කියලා. මෙන්න මේ වෙලාවේදී ගත්ත වීඩියෝ එක තමයි සෝෂල් මීඩියා පුටු කරන් ගිහිල්ලා අපි හැමෝගෙම අවධානය දිනාගත්තා. ක්‍රිස්ටියන් ගලක් උඩින් එනවලු. හරිද? ඒ එනකොට මෙයාලව දකිනවා. දැක්කට එයා ළඟට එනකන් අඳුරගන්නේ නැහැ. හැබැයි ළඟට එනකොටම ජෝනු ඇන්තනී කියන විදිහට එයාලගේ කට වහගෙන ඉන්න බැරි වුණා. ඒකල ක්‍රිස්ටියන්ට කතා කරනවා. ඒ කතා කරපු ගමම්ම මෙයා පැනලා දුවගෙන ඇවිල්ලා ඉදිනව බදා ගන්නවා. කෙරලා ගන්නවා. පුදුම ආදරයක් එතන තියෙන. ඇත්තටම සත්වවේදියෝ සේරම කියන්නේ මේ සිංහෙක් වගේ සතෙක්ට මෙහෙම මතක තියෙන්න විදියක් නැහැ. ඒ විතරක් නෙමෙයි ආදරේ. එන්න මෙතනින් තමයි අනිත් සිංහයත් එක්ක ක්‍රිස්ටේන් වෙනස් වෙන්නේ. ඒ විතරක් නෙමෙයි එයාගේ පවුලේ කට්ටිය අඳුන්වල තියලා වයිෆ් අඳුන්වල තියලා මේ මගේ පුතා මේ මගේ දුව ඒව අඳුන්වල තියලා ජෝනු ඇන්තනී එක්ක ක්වොලිටි ටයිම් එකක් ගත කරන ඒ වෙලාව. කොහොම හරි ක්‍රිස්ටේන් තමන්ගේ පවුල බලාගෙන දඩයමක් කරගෙන ওই වැඩ ටික කරන දැන් සාමාන්‍ය සිංහෙක් වගේ වැඩ ටික කරගෙන යනවා කෙන්යා. මේ ටික කරගෙන යනකොට දැන් කොහොමද ජෝනු ඇන්තනී දෙවෙනි පාර විසිට් එකට ආවනේ. ආපහු කාලයක් යනවා. කාලයක් යනකොට දැන් නම් ක්‍රිස්ටේන් නියම සිංහයි. ලස්සන කේසර එවිල්ලා හරි ලස්සන පාටක් එවිල්ලා මෙයා හොඳට හැඩි දැඩි වෙච්ච සිංහෙක්ද. දැන් පොඩ්ඩක් පොෂ්කම ගිහිල්ලා දැන් පොෂ්කම ගිහිල්ලා තියෙන දෙයක් කාලා අල්ලගෙන කාලා මේ වගේ වැඩ කරන සිංහෙක් තමයි. තවත් කාලයක් ගියාට පස්සේ ජෝනු ඇන්තනී ආයෙත් එනවා මෙයාව බලන්න. එතකොට දැන් මෙයා පරිණත සිංහෙක්. මේවට ක්‍රිස්ටියන් ගිහිල්ලා ජෝන්ගේ ඇන්තනීගේ තුරුලේ හුරුතැල්ලුන්නේ නැහැ. එයාලා හුඟක් සන්තෝෂ වුණා එයාලා කරපු වැඩේ සාර්ථක වුණා කියලා. මෙන්න මේ අවස්ථාව තමයි ජෝනු ඇන්තනී ජෝර්ජ් ඉඳලා ක්‍රිස්ටියන්ව දැකපු අන්තිම වතාව. ඔව් හැබැයි දැන් මේ අවුරුද්දේ ආවට පස්සේ ඊළඟ අවුරුද්දෙත් එනවා ක්‍රිස්ටියන්ව හොයාගෙන ජෝනු ඇන්තනී. ඒ වෙලාවේ ක්‍රිස්ටියන්ව හොයාගන්න හම්බෙන්නේ නැහැ. මොකද්ද උනේ කියලා සටහනක් නැහැ. මොන වුණත් ක්‍රිස්ටියන් අන්තිමට තමන්ට සංගන නිජ භූමියක තමයි සැරිසරුවේ. ඉතින් ලන්ඩන් වල හැදුණු පොෂ් කොල්ලෙක් කැලේකට ගිහිල්ලා ලස්සනට ජීවත් වුණේ මෙන්න මේ විදිහට. එහෙනම් ඊළඟ වීඩියෝ එකදී හම්බෙමු.